හරි අද මම මේ වීඩියෝ එකෙන් ඩිස්කස් කරන්න යන්නේ සීමාව පාඩමට අදාළ ගානක්. මට එලෙවල් කාන්තන් මතක තිබිච්ච ගානක්. මොකද සෑහෙන කෙනෙක් යාළුවෙක් එක්ක සෑහෙන තර්ක කරගෙන තමයි මේ ගාන හිතුවේ. ඉතින් මට හිතුණා මේ ගාන ඩිස්කස් කරන්න ඕනේ. ඔයාලා ගාන හදන්න කලින් අපි පොඩ්ඩක් මේක බලමුකෝ. ඔයාලට පේනවද මේ දෙකේ වෙනස මොකක්ද කියලා? ලිමිට් θ සමානයි බිඳුව විට θ ආසන්නයි බිඳුවට sin θ බෙදීම θ සමාන 1යි. සහ ලිමිට් θ සමානයි 5ට sin θ බෙදීම θ සමාන කීයද? මේ උඩ තියෙන ඔයාලා දන්න ඔයාලට හොඳට දැකලා පුරුදු අපේ A level කාලේදී ගණන් හදන්න ගන්න එක ප්‍රමේයයක්. කෙලින්ම එක ප්‍රමේයකින් වෙන සූත්‍රය සමීකරණයක් තමයි මේ තියෙන්නේ. ලිමිට් θ යනකොට බිඳුව θ යනකොට බිඳුවට sin θ බෙදීම θ සමාන 1යි. හරිද? මොකද්ද මේකේ තේරුම? θ බිඳුවට ලං වෙද්දී. ඒ කියන්නේ θ කියන එක කෙනා ඉතා කුඩා වෙද්දී sin θ බෙදීම θ. කියන්නේ θ ආසන්නයි බිඳුව වෙනකොට sin θ බෙදීම θ කියන පදයේ එකට සමානයි. θ බිඳුවට යද්දි විතරයි මේක වෙන්නේ. θ බිඳුවට ආසන්න වෙයි. බිඳුව වේදනේ බිඳුවට ආසන්න. බිඳුව වුණොත් අර්ථ නැති වෙනවා. යට පදයේ බිඳුවක් වෙනවා. බිඳුවට ආසන්න වෙද්දි මෙයා එක වෙනවා. ඒ කියන්නේ θ බිඳුවට ආසන්න වෙද්දී sin θ සමානයි θ වෙනවා. මොනවකට කියන්නේ? අර ෆිසික්ස් වල එහෙම තියෙන θ ඉතා කුඩා වෙලාවට අර සරල අවලම්බ එහෙමත් හදන්නේ නේ. sin θ සමානයි θ කියලා. සමහරවිට tan ගන්න වෙලාවල් මේ වගේ ප්‍රමේයන් වලින් ඉවත් ගන්න. එකම හිතලා ගන්න බෑ. එතකොට දැන් මෙන්න මේකේ මොකද්ද තියෙන්නේ? θ 5 වලට යනකොට sin θ වෙදී. දැන් මෙතන මේක මේ ප්‍රමේයට අනුව මෙතන එකයි කියලා දාන්න බෑ. ප්‍රමේය කියවෙන්නේ මොකද්ද? θ බිඳුවට ආසන්න වෙද්දි මෙයාගේ ඒකයි. මේ θ වෙන කතාව මෙතන තියෙන්නේ. මෙතන බිඳුවක් නෙමෙයි. මෙතන θ 5 වලට යද්දි තමයි මෙයාගේ. ඒක ඉතින් අර අපි අර යට හරය බිඳුවක් වෙන්නේ නැති තැන් වලට අර අපි සාමාන්‍යයෙන් සරල සමීකරණ වගේ අර ලිමිට් එකක් හොයන සීමාවක් හොයන්නේ. ලිමිට් x සමානයි 1 විට x වර්ග ධන 2x ධන 3 ඔය වගේ ඒවා කරනකොට අපි එලින්ම මේ x වල අගය මෙයාට ආදේශ කරන එක නේද? 1 ධන 2 ධන 3 හරි කිය. ඔහොමනේ කරන්නේ. ඒ වගේ මෙතන ඉතින් ආදේශ කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ යට ලිමිට් θ 5 වලට යද්දි මෙයාගේ අගය වෙන්නේ කීයද? sin 5 බෙදීම 5 sin 5 ගේ අගය ඔයාලා දන්නවා බිඳුව බෙදීම 5 කියන්නේ බිඳුව. ලිමිට් θ බිඳුවට යනවා. θ බිඳුවට ආසන්න වෙද්දී sin θ බෙදීම θ ගේ අගය 1 වෙනවා. θ 5 වලට ආසන්න වෙද්දී sin θ බෙදීම sin θ බෙදීම θ ගේ අගය බිඳුවක් වෙනවා. මේ ගාන එක තැනක ඔන්නෝක එනවා. ඔය අවස්ථාව එනවා. සමහරව ගාන හදන අය ගොඩක් කරන්නේ කෙලින්ම මේ මෙන්න මෙයාව ගන්න. දැන් මෙතන අමතක වෙනවා කට්ටියන්ට x තියෙන්නේ 5 වලට යනවා. මේ වගේ අවස්ථාවක් එනවා කෙලින්ම එක දාන්න හදන්න. එක දාලා සීමාවක් ගන්න. අතන කිව්වොත් මේ ගාන සීමාවක් ඉන්නේ නැහැ. අපි බලමු හදලා. මට මතක විදිහට ආවේ නැහැ. මොකද බිඳුවක් නෙන්නේ මෙතන. ගාන හදන්න යද්දි ඔයාලට තේරෙයි. බලමු. අපි ගානට යන්නේ. හරි මම කෙලින්ම ගාන හදන්න යන්න. එකත් එක්ක cos තියෙනවා. මොකද්ද කරන්නේ? අනිවාර්යෙන් එකත් එක්ක මේ cos තියෙන වෙලාවට එක කැපිලා යන්න දානවා. 2යි තීට කොන. 2යි තීට සූත්‍ර. එක කැපිලා යන්න දානවා. x ඊතලයක් 5 එක දාන x sin 2x ඍණ මෙතන එක කැපිලා යන ඍණ එකක් වෙන්න ඕන. කොහොමද ඍණ ලකුණක් තියෙන්නේ? එහෙනම් මෙයා මම දානවා මට cos 4x කියන එක මට දාන්න නැහැ. 2 cos වර්ගය 2x ඍණ එක විදියට. එක ඍණ 2 sin වර්ගය 2x විදියට. cos 4x සමාන වෙනවා මේ දෙන්නට. හැබැයි අපි තෝරගන්නවා කවුද හරියටම දාන්නේ.
මෙයා දැම්මොත් එක කැපිලා යන්නේ නැහැ නේ. තව එකක් එකතු වෙලා දෙකක් හැදෙනවා. එහෙම බෑ. එතකොට උඩන් ඔයාලා ඕනම් බලන්න එහෙම වෙලා මට පේනවා මේක ලේසි එක කැපිලා යන දාන එක ලේසි ඉන්නවා. එකරින 2 sin වර්ගය 2x නම්. එතකොට එන්නේ 2 sin වර්ගය 2x. හරිද? තන එක ඍණ එක. මෙයා කැපිලා යනවා. මෙතන ඍණයි ඍණයි ධන වෙනවා. හරිද? එතකොට ඉතුරු වෙන්නේ ලිමිට් x ඊතලයක් 5 x sin 2x ධන 2 sin වර්ගය 2x බෙදීම 2 sin වර්ගය 2x. හරිද? ඒක සරල සුළු කිරීමක් දැන් නම් කරේ. ඒක තේරෙනවා. ඊට පස්සේ මට දැන් මෙතන වෙන වෙනම බෙදන්න පුළුවන්. ඕනනම් පොදුවට නම් කපලා දාන්නත් පුළුවන්. එහෙම කරන්නත් අපි ඕන විදිහට කරන්න පුළුවන්. මම මෙතන වෙනම බෙදන්නම්. limit x ඊතලයක් x සමාන x 5 වලට යනකොට x sin 2x බෙදීම 2 sin වර්ග 2x sin 2x එක කැපිලා ගිහින් උඩ x ඉතුරු වෙනවා. යට ඉතුරු වෙනවා 2 sin 2x ධන මෙයා කැපිලා ගිහින් එකක් ඉතුරු වෙනවා. ඒක තේරෙනවනේ නේ? වෙන වෙනම බෙදන්න. මම මෙහෙම කරලා වෙනන්න. 6x ධන 2x වර්ගය බෙදීම 2x වර්ගයගේ තිබ්බ 6x ධන 2x වර්ගය ධන 2x වර්ගය 2x වර්ගය මෙයා කැපිලා එකක් වෙනවා මෙතන කැපිලා තුනක් වෙනවා 3 බෙදීම x ධන එකක් නෙමෙයි මේ උදාහරණයක් විදිහට හදලා පෙන්නන්න. ඒ කියන්නේ මෙහෙම තිබ්බ පොදු හරයක් ගන්නවා වගේ පොදු හරයක් තිබ්බොත් දෙකට කඩලා දාන්නත් පුළුවන්. ඒක තමයි අතන කරලා පෙන්නුවේ. මේ ගානම තමයි කරන්න ඕන මම හරියට. නැති හින්දා පොඩි ගානක් ගත්තා. ඊට පස්සේ මම උඩ ටික මකන්න. limit x යනකොට 5 වලට මම මේ x එක අරන් යනවා යටට. දැන් කට්ටියට පුරුදු එකපාරට එහෙම කරන්න. එක බෙදීම භාගය ඉගෙන ගන්න sin 2 මෙහෙම කරන්න ඕනේ නැහැ. මම අර අතන වැරද්ද පෙන්වන්න තමයි මම හදන්නේ. sin 2x දාන limit x 5 වලට යද්දි 1. දැන් ගොඩක් කට්ටිය කරන්නේ අර සූත්‍රය දාන එක මෙතෙන්. අර ප්‍රමේය දාන එක මෙතෙන්. ඒ කියන්නේ x බිඳුවට යද්දි මෙන්න මේ මෙතන දෙකෙන් ගුණ කරලා යා නැති වෙන තව දෙකක් දාලා මෙතන මේ කට්ටිය ගන්නවා. මේ වැරදි ක්‍රමය මම කරන්නේ. ඒකට 4යි. limit x එක බෙදීම limit ඊතල 5 sin 2x බෙදීම 2x ධන 1යි වල. හරිද? ඊට පස්සේ මෙයාට ටක් ගාලා 1 දානවා. එහෙම දාලා 1 බෙදීම 4 ප්‍රකිරීම 1 බෙදීම 1 ධන 1 දාලා 5 බෙදීම 4. කොහොම සීමාව වරන් තිබ්බ ගන්න. මේක හරිද? නෑ. මේ ප්‍රමේයද දාලා තියෙන්නේ. ප්‍රමේය නෙවෙයි. ප්‍රමේය කියන්නේ x බිඳුවට ළඟා වෙද්දී sin x නැත්නම් 2x බිඳුවට ළඟා වෙද්දී sin 2x බෙදීම 2x එකයි. හැබැයි මෙතන x බිඳුවට ළඟා වෙන්නේ. මෙතන ළඟා වෙන්නේ 5. එතකොට ඒක වැරදි. ඒ කියන්නේ ප්‍රමේය මෙතන දාන්න බෑ. මෙතන සීමාව ආදේශ කිරීමක් කළා තමයි අපිට යන්නේ. තේරුණාද? අර වරද්දන දැන තේරුම් ගන්න ඕනේ. ගාන එච්චර අමාරු ගානක් නෙවෙයි. සුළු කිරීම අමාරු එහෙම ගානක් නෙවෙයි. අර වරද්දන දැන තමයි තේරුම් ගන්න. ඒකින්ද මම මේ ගාන ඩිස්කස් කරන්න ගත්තා. දැන් අපි හරියට හදනවා නම් හදන්නේ මෙන්න මේ limit x 5 වලට යනකොට x sin 2x ධන 1 නේ තියෙන්නේ.
එකේ සීමාව එකමයි. එයා ඉන්න විදිහට. මෙතන ආදේශ කිරීමක් කරන්නේ x ට 5 දාන්න. sin 2යි 5 දාන 1. 5 බෙදීම sin 2යි 5 කියන්නේ බිඳුව. දාන 1. 5 බෙදීම බිඳුව කියන්නේ බිඳුවෙන් බෙදීමක් තියෙනකොට ඉතින් සීමාවක් නැහැ නේ. අර්ථ නොදක්වේ. ඒතකොට සීමාවක් නොපවතී. ඒතර ගානේ සීමාව හොයන්න බෑ අපි. දැන් සාමාන්‍යයෙන් ඒ ලෙවල් එකට නම් අර සීමාව නැති ගණන් ඇවිල්ලා නැති තරම්. අර සීමාව හොයන්න. සීමාවක් තියෙන ගානක සීමාව හොයන්නේ ගොඩක් වෙලාවට ඉන්නේ ප්‍රමේය දාලා උනා. මෙතන අර කට්ටිය වරද්ද ගන්න ඉන්න තමයි මම මේ ගාන ගත්තේ. නැත්නම් මේ වගේ ගානක් එන්නේ නැති තරම්. හරි කට්ටියට මේක ෂුවර් නෑ වගේ නම් මම නිකන් මෙතන ආදේශයක් දාලා මොනවා පෙන්නන්න මෙතන අපිට ඕන x ඍණ 5 සමාන θ කියලා ගන්න. ඒකතකොට θ බිඳුවට යන ලිමිට් එකක් විදිහට මේක කරා ගාන හදාගෙන යන්නේ නැහැ. එතන මම මේකේ ආදේශයක් දානවා. x ඍණ 5 සමානයි θ කියලා. එතකොට x ඍණ 5 සමානයි θ. එතකොට x 5 වලට යද්දී θ යන්නේ බිඳුවට. ඊට බින්දුව. අර ඒ කියන්නේ ප්‍රමේයේ තියෙන විදිහට මෙන්න විදිහට මට ඕන නම් මේක හදලා පෙන්නන්න. එකක් යන්න අර ෂුවර් නැති ගතියක් තියෙනවා. x5 වලට යනකොට තීට බිඳුවට යන්නේ. x ඍණ 5 නේ තීට කියන්නේ. එතකොට x5 වලට යද්දි 5 ඍණ 5 බිඳුවක් වෙනවා. එතකොට තීට බිඳුවට යනවා. එතකොට ලිමිට් x ඍණ x වෙනකොට මම දානවා x5 වලට යන එකට මම දානවා තීට බිඳුවට යනවා. තීට බිඳුවට යනකොට x කියන්නේ මෙතන මම x උත්ත කරොත් x සමානයි 5 ධන තීට x වෙනකොට දාන 5 ධන θ. හරිද? sin 2x වෙනකොට දානවා 2x වෙනකොට දානවා 2යි 5 දාන 2යි 5 ධන 2යි දාන එක ඒ විදිහටම ඉන්නවා. එතකොට ලිමිට් θ බිඳුවට යනකොට මෙයාත් මට හරය වෙන වෙනම බෙදලා ලියන්න නැහැ. 5 බෙදීම sin sorry 5 ධන θ මෙතන මට ලියන්න නැහැ කියන 2යි 5 ධන 2යි θ කියන මට ලියන්න නැහැ sin 2යි θ. ධන එක sin 2යි 5 ධන 2 θ කියන්නේ sin 2යි. ඊට පස්සේ දැන් වෙනම වඩා ලියන්නේ. හරි. ඒතර ලිමිට් θ සමාන θ බිඳුවට යනකොට 5 බෙදීම sin 2යි θ. ධන ලිමිට් θ බිඳුවට යනකොට θ බෙදීම sin 2යි θ. ධන 1. මෙන්න මෙතෙන්ට එන්නේ අර ප්‍රමේය තමයි. මොකද මේ θ sin 2 θ යට θ අරන් ගියට පස්සේ මේ θ මෙයාගෙන් පල්ලයට අරන් ගියට පස්සේ අර ප්‍රමේය ලිමිට් θ බිඳුවට යනකොට sin 2 θ යට θ. අන්න මෙයා එක වෙනවා. හැබැයි මෙයාගෙන් අර ප්‍රශ්නේ ආයෙ එනවා. තේරුණාද? දැන් මෙතන 5 කියන්නේ නියතයන්නේ. මෙයා එළියට ගන්නවා. ඒතර මෙහෙමනේ ඉන්නේ. 5 එළියට ගත්තට පස්සේ 5 වරක් ලිමිට් θ බිඳුවට යනකොට 1යට sin 2යි θ. දන්න. මෙයාගේ අර ඔයාලා මේ ඔයාලා දන්නවා θ පල්ලයට අරන් ගිහින් sin 2යි θ යට 2යි θ හදාගෙන යාළුවෝ ඒ දෙක වෙනුවට දෙක නැති කරගන්න ආනියතයක් දාලා මෙතන දෙකක් දානවා ඒ දෙක නැති වෙන්නේ එකකින් භාගයක් දාලා ඒතොරේ මෙතන භාගය ධන භාගය ධන 1 මෙයා එක වෙනවා එතකොට හදාගෙන යනවා මේ පදේට මොකක්ද වෙන්නේ මෙතන ආදේශ කරන්නම වෙනවනේ ඉතින් වෙන මොකද ප්‍රමේයක් දාන්න පුළුවන් මෙතන 1ට 2 sin 1ට sin 2යි තියෙනවා ඒතර 5 ගුණ කිරීම 1යට sin 2යි තියෙනවා θ බිඳුව උනාට පස්සේ sin බිඳුව කියන්නේ බිඳුවනේ දාන 1 බෙදීම 2 දාන ඔය වගේ කරන්නේ තේරුණා ආයි එයට බිඳුවක් එතකොට සීමාවක් නොපවතී. ඒතර ගාන හැදෙන්නේ කොහොමයි? ඇත්තටම සීමාවක් නෑ අර කට්ටිය වරද්ද ගන්න එක තමයි වෙන්නේ. අර තීට බිඳුවට යන වෙලාව තියෙන වගේම තීට 5 වලට යනදිත් දාන්න හදනවා එක ප්‍රමේය දාන්න හදනවා. එතකොට එහෙම දාන්න ගියොත් ගාන වරදිනවා. එහෙම නෙවෙයි හදන්න ඕනේ. ප්‍රමේය දාන්න ඕන ඒ ප්‍රමේය ඒ විදිහටම තියෙනවා. ගානේ ප්‍රමේය විදිහටම තියෙන තැනක් හම්බුනොත් තමයි දාන්න. ඒ කියන්නේ ලිමිට් තීට හෝ x හෝ එයා බිඳුවට ළඟා වෙද්දී sin එයාගේ බෙදීම ඒ sin ඒ කෝණය බෙදීම එම කෝණේ අගේ තමයි කට ආසන්න වෙන්නේ.